ඔබ දන්නවාද අපි හැමදාම පාවිච්චි කරන Google, Facebook හෝ YouTube කියන්නේ මුළු අන්තර්ජාලයෙන්ම 4%ක් වගේ ඉතාම කුඩා ප්‍රමාණයක් විතරයි කියලා. ඉතිරි 96% ඇතුලේ මොනවාද වෙන්නේ? සාමාන්‍ය කෙනෙක්ට ඇතුළු වෙන්න බැරි Google එකේ පවා හංගපු ඒ අඳුරු ලෝකය ගැනයි අද මම කතා කරන්න යන්නේ. අපි හැමෝම හිතන්නේ අන්තර්ජාලය කියන්නේ Google එකේ සර්ච් කළා විතරක් හම්බෙන ඒත් ඊටත් යටින් තියෙන ඩීප් වෙබ් කියන්නේ බැංකු දත්ත රහස් ලේඛන වගේ දේවල්. ඩාර්ක් වෙබ් කියන්නේ භයානකම ඩාර්ක් වෙබ් කියන්නේ මේකේ තියෙන අන්තිම අඳුරු පැත්ත. ඒක ඇතුළට යන්න විශේෂ මුද්‍රකාංග බ්‍රවුසර්ස් ඕනි. එතන සිද්ධ වෙන්නේ නීති විරෝධී වෙළඳාම්, හැකර්වරුන්ගේ ක්‍රියාකාරකම් සහ හිතාගන්න බැරි තරම් භයානක දේවල්. Google එකේ නැත්තේ ඇයි? සාමාන්‍ය සෙවුම් යන්ත්‍ර මේවා පෙන්වන්නේ නැත්තේ මේවා ඉතාමත් අනතුරුදායක නිසායි. අවධානය සහ අනතුරු හැඟවීම The Warning. ඩෙන්ටි එක අනතුරේ කොතුහලයෙන් වුණත් මේ වගේ තැන්වලට යන්න උත්සාහ කරන්න එකෙන් ඔයාගේ පෞද්ගලික බැංකු තොරතුරු හොරකම් වෙන්න පුළුවන්. නීතිමය ප්‍රශ්න. සමහර වෙබ් අඩවිවලට පිවිසීම පවා ඔයාව නීතිමය ගැටලුවලට පටලවන්න පුළුවන්. නිගමනය. කොන්ක්ලෂන්. පණිවිඩය. අන්තර්ජාලය කියන්නේ සාගරයක් වගේ අපි මතුපිට පේනුවට කමක් නැහැ. ඒත් පතුලේ තියෙන අඳුරු තැන් ගැන අපි හැමෝම අවධානයෙන් ඉන්න ඕනේ. කුතුහලය හොඳයි. ඒත් ඒක Tamanගේ ආරක්ෂාවට වඩා ලොකු වෙන්න දෙන්න එපා. ස්තුතියි. අමතක කරන්න එපා මේ වගේ රහස් දැනගන්න හසිපත YouTube channel එක subscribe කරලා තියාගන්න.